ඔබතුමාට ලංකාවේ සංස්කෘතියත් එක්ක බැඳිච්ච දේශපාලනය කරන්න දැනෙන්නේ නැහැයි කියන එක. ඔබතුමාට ඒ සම්බන්ධයෙන් මොකක් කරේ ඉදිරිපත් කෙනෙක් ගැටලුවක් තියනවද මේ ලංකාවේ? ඔබතුමා ඉංග්‍රීසියෙන් හිතලා සිංහලෙන් කතා කරනවා කියලා තමයි මේ ජනතාවගේ අදහස තියෙන්නේ. ඒ හින්දා තමයි මේ දිගින් දිගටම පරාජය වීම සමහර අවස්ථාවල දකින්න හම්බෙන්නේ කියලා. මේ සංස්කෘතිය සහ බැඳීම එකතුවෙන් දේශපාලනික කරුණු සම්බන්ධයෙන් ගැටලුවක් තියනවද? ඔබතුමී මොකද්ද මට කියන්න පුළුවන් මානවම්ම රජුරෝ ගැන? ඔබතුමා කියන්නේ කොයි යුගයේද හිටියේ? හරි මම ඔබතුමා සම්බන්ධයෙන් අහන්නේ දැන් මේ හරි මම ඒකට පිළිතුරු දුන්නා. මානවම්ම රජුරෝ හිටියේ අනුරාධපුර යුගයේ ලම්බකරණ වංශයේ දෙවනි කොටසේ පළවෙනි රජුරෝ. එතුමා තමයි පල්ලව රාජ්‍යයට ගිහින් එතුමාගේ පියාව සිංහාසන ඉවත් කරාම පල්ලව රාජ්‍යයේ නරසිංහ වර්මන් රජතුමාගේ හමුදාවේ නායකයා වෙලා ගිහින් පුලකේශීන් අධිරාජ්‍ය පරද්දලා ඊට පස්සේ ලංකාවට ඇවිල්ලා ලංකාවේ බලය තහවුරු කළා. ඒ පෙළපත තමයි පස්වෙනි මහින්ද වෙනකන් ඉදිරියට ගියේ. එයාට පුළුවන් වුණා පාණ්ඩ්‍යයන් රාජ්‍යය නැති කරන්න. පාණ්ඩ්‍යයන් රාජ්‍යය ගිහින් ඊට පස්සේ ආවේ මං හිතන්නේ දෙවනි සේන රජතුමාගේ සේනාව පල්ලව රජතුමයි පහර දීලා අන්තිමට මදුරායේ ගිහින් ශ්‍රීමාර ශ්‍රීවල්ලභ රජතුමාව මල්ලා දැම්මා. ඉතින් මට වෙන මොනවාද සිංහල සංස්කෘතිය ගැන කියන්න ඕනේ? මට සබරගමු නැටුම් ගැන කියන්නද?